ආයුබෝවන් අපේ මීමැසි පෙට්ටියේ එළියේ මැස්සෝ හිටියා. අපි දවස් දෙකක්ම දැක්ක මේ විදිහට මැස්සෝ ඉන්නවා එළියේ. ඊට පස්සේ මම අපිත් එක්ක මීමැසි වැඩසටහන් වලට සම්බන්ධ වෙන අපේ මීමැස්සෝ ගැන හොයලා බලන අජිත් ඉන්න කිව්වා මේ මොකද බලන්න. අජිත් ඇවිල්ලා බලපුවාම අපේ මීමැසි පෙට්ටියේ කළු පාට මැස්සෝ එහෙම නැත්නම් පිරිමි මැස්සෝ ගොඩක් ඉන්නවා කියලා මේක දැන් කට්ටි බෙදන්න පුළුවන් කියලා කිව්වා. කට්ටි බෙදනවා කියලා කියන්නේ එක මීමැසි පෙට්ටියකින් එක ජනපදයක් තියාගෙන තව ජනපදයක් තවත් එකකට වෙන් කරන එක. මම අජිත් කිව්වා ඒක කරමු කියලා. අජිත් මීමැසි පෙට්ටියක් අලුත් පෙට්ටියක් අරගෙනත් ඇවිත් තිබුණේ. ඊට පස්සේ අපි මේ අපේ තිබුණු මීමැසි ජනපදයෙන් කොටසක් අලුත් පෙට්ටියකට දැම්මා. අලුත් පෙට්ටිය පරණ පෙට්ටියේ තියපු තැනින් තියලා පරණ මීමැසි ජනපදය මීටර් 200ක් දුරින් තියෙන අලුත් තැනකට ගෙනිච්චා. අජිත් මේක කරන අතරතුර මම මේක වීඩියෝ කරගත්තා. ඔයාලත් එක්ක බෙදා හදා ගන්න කියලා. මෙතනින් එහාට ඒක ඔයාලා බලන්න. දැන් කට්ටිය වෙනම ගන්න බෑ මහත්තයා පෑන් මේක වද එකට බැඳලා තියෙන්නේ. නේද? මේක පැත්තකින් තියලා මේක දාන්න බෑ. මේක මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. අජිත් මහතා කියන විදිහට ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට වෙන වෙනම බැඳලා නැහැ. ඒ කියන්නේ මේ පැණි කොටස. ඔව් පැණි වද එකට සම්බන්ධයි. ඒක නිසා අපිට වද ෆ්‍රේම් එක ගන්න උස්සන්න බෑ. රාම් එක ගන්න උස්සන්න බෑ. යා රාම් ඔක්කොම එකපාර උස්සන්න තමයි උත්සාහ කරන්නේ. පැණි තියෙන කොටස. අන්තටම පැණි තියෙනවා නේ. මේකේ මන් බලන්න. උඩට වද පුරවලා පැණි පළදාවක් තියෙනවා මේකේ අජිත් මහතා කියන විදිහට හොඳ පැණි පළදාවක් තියෙනවා. මේ අපි උස්සලා ගත්තේ පැණි වද පෙට්ටිය. ඒකේ පේන්න පැණි තියෙනවා. මේ පැණි වද ටික පැත්තකින් අරන් තියාගත්තා. දැන් තමයි අපි පිලවුන් ඉන්න කොටසට අත ගහන්න හදන්නේ. ගන්නකෝ මේ අරට කැල්ල ගන්න. අපි අලුතෙන් තව මීවද පෙට්ටියක් ගෙනල්ලා තියෙන්නේ මීමැසි පෙට්ටියක්. ඒ පෙට්ටියේ රාමු තුනක් තියන්නේ. ඒ පෙට්ටියට මේකෙන් අපි දැන් රාමු 3ක් දාන්න හදන්නේ. උන් පරිස්සමට ඒවා වෙන් කර ගන්නවා. මොකද ඒගොල්ලෝ වද බඳිනකොට ඉටි වලින් එකට එක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් හිමීට පිලාවදයක් තමයි මේ උස්සලා බලන්නේ. අලුත් පෙට්ටියේ තැන්පත් කරගන්නවා ගත්තු අණුපිළිවෙලටම. රජිනක් ඉන්නවද කියලා බලනවා. තුන්වෙනි වදයත් මීට උස්සනවා. ඉන්නවා කියලා රෝහණ පෙන්නවා. අජිත් එක තහවුරු කරේ නෑ හැබැයි.
අපි දැන් වද 3ක් තියාගත්තා අලුත් පෙට්ටියේ. අපි මේකෙන් අරගෙන තිබ්බා ප්‍රේම් 3ක්, රාමු 3ක් වදත් සමග මැස්සොත් සමග. ඒ වගේම ඒකේ අපි තව තියෙනවා අන්න මීමැස්ස විදිනවට අන්න සාක්කියක්. අජිත් මහත්තයාට විද්දා. මෙච්චර සීරුවට කරලත් නේද? මෙච්චර සීරුවට කරලත් මීමැස්ස විදිනවා. මීමැස්ස විදින්නේ නැහැ කියලා හිතාගෙන මීමැස්ස පාලනය කරන්න බෑ. ඒ ප්‍රේම් වල දැන් අපි මේ පෙට්ටියේ මැස්සොයි වදයි එකම ප්‍රේම් 3ක් තිබ්බා. දැන් හිස් ප්‍රේම් 3ක් දාගන්න ඕනේ. අපි අලුතෙන් ගෙන අපි එකේ. ඒක දාගන්න අජිත් මහත්තයාට තව ලං කරගන්න ඕනේ. ලං කරගන්න හැටියක් නැහැ. එයාට මැස්සෝ විදිනවා. ගන්නකො මේ කුඩලා ඇල්ලලා දැන් මේකට උපක්‍රමයක් හැටියට හුලං කවුළු තියෙන ලෑල්ල තියලා ගන්නවා. දැන් අනිත් ප්‍රේම් එකක් දැම්මා. එතකොට පිලා පෙට්ටියේ ප්‍රේම් 6ක් තියෙනවා. 3ක් පිලා වදත් එක්ක 3ක් හිස්සේ වලුත් ඒවා. ගන්නකො මේ කුඩලා ඇල්ලලා දැන් මේකට උපක්‍රමයක් හැටියට හුලං කවුළු තියෙන ලෑල්ල තියලා ගන්නවා. දැන් අනිත් ප්‍රේම් එකක් දැම්මා. එතකොට පිලා පෙට්ටියේ ප්‍රේම් 6ක් තියෙනවා. 3ක් පිලා වදත් එක්ක 3ක් හිස්සේ වලුත් ඒවා. දැන් අපි මේ පෙට්ටියෙන් ගත්තු රාමු 3 වෙනුවට අලුත් පෙට්ටියේ තිබුණු රාමු 3ක් මේකට දානවා. මැස්සන්ගෙන් වදින්න නැති වෙන්න බොහොම පරිස්සමින් මැස්සන්ට කරදරයක් නොවෙන්න. සීරු මාරුවට හිර කරලා ඉඩ අරගෙන මැස්ස වෙවිස්සෙන්නේ නැති වෙන්න කලබල නොවෙන්න තමයි දාගන්නේ. දැන් ප්‍රේම් 6ක් තිබුණා. ඒකෙන් 3ක් අපි ගත්තා. ඒ 3 වෙනුවට අලුතෙන් 3ක් දැම්මා. අපි මේකේ පැණි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඒ ටික සත්තුන්ටම තියන්න ඕනේ. අපි මැස්සන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පරාගණය තමයි. ඒක නිසා මේ පැණි නිස්සාරණය කරගන්න උත්සාහ කරන්නේ නැහැ මේ වෙලාවේ. අපි ඒකේ විදිහටම තියෙනවා. මේකේ හැබැයි අපි පැණි වදත් එකක් දෙකක්වත් දාන්න ඕනේ අලුත් පෙට්ටියට. ජිත් මහතා ඒක වෙන් කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. බොහොම සීරුවට පරිස්සමට කරන වැඩක්. වද පෙට්ටියේ රාමුලයි ඔක්කොගෙම ගෑවෙන තමයි බැඳලා තියෙන්නේ. මැස්සෝ ආයෙ පාරක් ඉද්ද දුම් පොඩ්ඩක් ගන්න හදන්නේ කරදර කරන නිසා. අර ප්‍රේම් ටික ඔක්කොම එකට බැඳලා නිසා තමයි අජිත් මහත්තයා මේ මේක අපි මේ කරපු එකක් නෙමෙයි. ඒගොල්ලෝ ඔටෝම බැඳපු අද ටිකන්නේ මහත්තයා. ඒකයි මෙහෙම නැත්තම් අපි බැලුවා නම් අපිට වෙන වෙනම ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පෙට්ටියක් ජනපදයක් පෙට්ටිගත කරනකොට අපි විසින් මේ පැණි වද රාමුල ගැට ගහනවා. උනාට මේක අපි එහෙම ගැට ගැහුවේ නැහැ. ඒක නිසා තමයි මේ හැමතරම යන්න මේ මැස්සෝ මේක බැඳලා තියෙන්නේ. පැණි පෙරෙනවා.
මහත් එක වදේක කොටසක් අයින් කරනවා. අන්න දැන් ඒ පැණි සහිත රාමුත් අපි දෙකක් අරකේ දානවා. 3ක් දානවා. එකකින් වදයක් ගත්තා අජිත්. දැන් අලුත් පෙට්ටියේ පිලාවද 6ක් සහ පැණිවද 2ක් අපි දැම්මා. පරණ පෙට්ටිය. මේක දෙන්න මේ අනිත් රාම් තුන දෙනවා. මේක රාම් නෑ ඕනේ. දැන් අපි ගාව තිබ්බ ජනපදයක් තමයි දෙකට බෙදුවේ. එතකොට ඒකෙන් අපි ගත්තු පැණිවද ප්‍රේම් ටික වෙනුවට ප්‍රේම් 3ක් අපි එකට දානවා. දැන් මෙතනදී අපි අලුතෙන් පෙට්ටිගත කරපු ජනපදේ නෙමෙයි ගෙනියන්නේ. මෙතනින් අයින් කරන්නේ කලින් මෙතන තිබුණු එකමයි. මොකද අරකට දාපු මැස්සෝ එළියට ආපුවාම මේකට පුරුදු වෙන්නේ මෙතෙන්ටනේ. ඒගොල්ලෝ ආපහු මෙතෙන්ට දාලා අපි අලුත් පෙට්ටියට තමයි මේ මැස්සෝ ටික එන්නේ. එතකොට පරණ පෙට්ටියේ මැස්සෝ වැඩියෙන් ඉන්නවා, අලුත් පෙට්ටියේ මැස්සෝ අඩුවෙන් ඉන්නවා. එහෙන් පාර වැරදිලා එන කට්ටියත් අලුත් පෙට්ටියට යන්නේ. එතකොට දෙක බැලන්ස් වෙනවා. ඒක හන්ද තමයි මේ පරණ මීමැසි පෙට්ටිය වෙන තැනකට අරගෙන යන්නේ. දැන් අපි අලුත් පෙට්ටියටත් අලුතෙන් ප්‍රේම් 3ක් දැම්මා. දැන් අපි අලුත් පෙට්ටියටත් අලුතෙන් ප්‍රේම් 3ක් දැම්මා. දැන් අපි මේ මීමැසි පෙට්ටිය මෙතනින් අයින් කරගන්න තමයි හදන්නේ. මේක මෙතනින් අයින් කරලා එකම තියලා රෑ වෙලා ගෙනියන්න බෑනේ. අපි එක තැනක් හදලා තියෙනවා එතෙන්ට ගෙනියනවා. එතකොට රැජින නැති එකේ මැස්ස ටික රැජින ඉන්න එකට යනවා. ඔක්කොම එනවා. ඔව් මේ දෙක දැම්මම වෙන් කරන්න ඕනේ දුරස්ව. මොකද රැජින අරකේ රැජින කෙනෙක් හිටියේ නැත්තම් එහෙම ඒකේ මැස්ස ඔක්කොම රැජින ඉන්න එකට එනවා. ඒක නිසා දැන් අපි මේක උස්සගෙන යන්න ඕනේ මැස්සෝ එන්නත්. දැන් අජිත් අපේ පරණ මීමැසි පෙට්ටිය අරගෙන යනවා අලුත් තැනට. එතකොට රෝහණ අලුත් මීමැසි පෙට්ටිය පරණ මීමැසි පෙට්ටියේ තිබ්බ තැනින්ම තියෙනවා. දැන් අපි ඒ තිබුණු පරණ ජනපදයේ මීටර් 200ක් විතර දුරින් තියෙන වෙනත් තැනකට ගෙනාවා. ගෙනල්ලා මේක අපි මෙතන කණුවකට දාන්න හදන්නේ. මේ කණුව ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි. මේකත් අපිට අජිත්ම තමයි කියලා දුන්නේ. මීමැසි පෙට්ටිය වලට කූඹි එනවා. ඒ කූඹුව එන එක නවත්තන්න අපි කරේ එස්ලෝන් බටයකට කොන්ක්‍රීට් පුරවලා හයි කරා. ඒ බටේටම රෙඩියුසන් සොකට් එකක් ලොකු බටයක් පොඩි බටයකට සම්බන්ධ කරන කෑල්ලක් ගෙනල්ලා මැදට යනකල් බැස්සුවා. බස්සලා ඒකටත් කොන්ක්‍රීට් පොඩ්ඩක් දාගත්තා. දැන් මේකේ මේ ඉඩ ප්‍රමාණයට අපිට පුළුවන් ඔයිල් වර්ගයක් හරි වතුර හරි දාන්න. එතකොට කූඹින්ට මේ කණුව දිගේ උඩට එන්න බෑ. එතකොට පෙට්ටිය කූඹිගෙන් ආරක්ෂා වෙනවා. මේක අපි දාගන්නකොට ඇතුළට ඇණයක් තියලා තමයි කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. එතකොට ඒ ඇණේට මේ ලෑල්ල සවි කරගන්න ලේසි. ඒ ලෑල්ලේ මත තව්වක් තියෙනවා. දැන් උඩින් අපි නට් එකක් දානවා. එතකොට මේක හරි ස්ථාවරයි. රිලවුන්ට් එකෙන් පෙරලන්න බෑ. මේ ලෑල්ල හොඳට හිර වුණාම මීමැසි පෙට්ටිය ඒක උඩින් තියලා අපි ලෑල්ලට තමයි ගැට ගහන්නේ. මීමැසි පෙට්ටියේ තියෙනවා පොඩි පට්ටම් දෙකක්, ලී පටි දෙකක්. ඒ පටි දෙකේ උස සමානයි මේ නට් එකට. එතකොට මීමැසි පෙට්ටියේ මැද්ද නට් එකට හිටිනවා. දෙපැත්ත ලී පැටි දෙක උඩ හිටිනවා. මීමැසි පෙට්ටියේ මේ තට්ටුවට හොඳට හිටිනවා. දැන් අපි ඒ පැරණි මීමැසි ජනපදය මේ පෙට්ටියෙන් තියෙනවා. මේ පෙට්ටියෙන් අද එළියට යන මැස්සෝ අද හෙට ඒගොල්ලන්ට පාර හොයාගන්න බැරි වුණොත් යන්නේ යාලා පරණ තැනට. ඒ පරණ තැන තියෙනවා අපි අලුතෙන් තියපු මීමැසි පෙට්ටිය. එතකොට මේගොල්ලෝ යන්නේ ඒකට. දැන් මෙතනදී ආපහු අලුත් කතාවක් මතක් වුණා. කට්ටි බෙදනකොට රැජින දාන්න ඕනේද කියලා. ඇත්තට මෙහෙම ඕන වෙන්නේ නැහැ. කළු පාට මැස්සෝ ඉන්නවා නම් ඒ කියන්නේ මේක රැජින කෝස වල ඒගොල්ලෝ රැජිනක් හදා ගන්නවා. කට්ටි බෙදනකොට ඉස්සෙල්ලාම අපි හිතන්න ඕනේ කළු පාට මැස්සෝ. එහෙම නැත්නම් පිරිමි මැස්සෝ ඉන්නවද කියන එක තමයි. පිරිමි මැස්සෝ වගේම ඉහඳ පිලව් ඉන්න ඕනේ. අපිට මේකේ පිලාවද 3ක් අපි දැම්මා. පිලාවද 3ක් දැම්මා. පැණිත් එක්ක වද 2ක් දැම්මා. ඉතුරු ප්‍රේම් ටික හිස් සේවාගෙන් මේක පිරෙව්වා.